Yo guys, කොහොමද මේ අද අපි මේ යාළුවෙකුත් සෙට් වුණා අලුතෙන් පේන ඇති. මේ ඌත් අපිත් එක්ක තව යාළුවෝ දෙතුන් දෙනෙක් සෙට් වෙන්න ඉන්නවා මගදී. මේ එයාලව සෙට් කරගෙන අපි අද ෆුල් ෆන් එකක් ගන්නවා යන්නේ. පේන ඇති යාළුවනේ පුළු අග පවා තියෙනවා අපි ළඟ. මේ මෙතනින් තමයි යන්නේ. අරෙන් තමයි යන්නේ. මේ අපි එනම් මේ යාළුවෝ සෙට් එකක් සෙට් කරගෙන මගෙන් වීඩියෝ වලින් හම්බෙමු. යාළුවනේ මේ අපි මේ බස් එකෙන් මේ බැහැලා සෙට් වෙමු. බස් එකෙන් බැහැලා මේ තව යාළුවෝ නෑ. මේ අපි සෙට් එක තමයි යන්නේ. ඔය පේන ඇති කට්ටිය ඉන්නවා. අපි සෙට් එක මේ ගිහිල්ලා එතෙන් මේ ගිහිල්ලා නාලා පුල් පන්නයක් ගන්න යන්නේ. අපි එහෙනම් බස් එකෙන් බැහැලා සෙට් වෙමු. ඒ පාර මේ මොන වගේද අර මේ බලන්න. එහෙනම් සුන්දර ගමනක් ඇතුළත අපි ඔයාලත් එක්ක මේ විනෝදය බෙදා හදාගෙන අපි සෙට් වෙමු. හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. හෙලෝ යාළුවනේ මේ තියෙන්නේ දියැල්ල. අපි මේක නෙමෙයි නාන්නේ උඩා දිනවා දියැල්ල පොඩි දියැල්ල. ඔයාලට පෙන්නන්න ලස්සනයි මේක. පෙන්නන්න. මේ තියෙන්නේ දියැල්ල. හරිම සුන්දරයි. ඔයාලත් එන්න විද ගන්න පරිසරයේ විඳින්න මාරව ලස්සනයි. අතන කිව්වොත් එහෙම මනස නිදහස් වෙලා යනවා මේ වගේ තැනක පොඩ්ඩක් නාලා කොල්ලොත් එක්ක ඉඳපුවාම අතන කිව්වොත් පට්ටම ලස්සනයි. Hello guys, අපි දැන් මේ දියැල්ල ළඟට ඇවිත් තින්නේ. මේ දියැල්ලේ සද්ද වලට ඇහෙන සාමාන්‍ය ඇහෙනවද දන්නේ නැහැ. අපි දැන් දියැල්ල ළඟට ටිකෙන් ටික කිට්ටු වෙනවා. මෙතන පට්ටම පාර ලස්සන පාරක් තියෙනවා. ඔයාලට පේන ඇති වටපිටාව මම වටපිටාව පෙන්නන්න. යෝ කොහමද කොල්ලෝ ඉන්නවා? කොල්ලෝ ඉන්නවා I think. සුපිරි ලස්සන ප්ලේස් එකක්. බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම පට්ටම ලස්සනයි. අපි යමු. කූඩැල්ල බා ඉන්නවා. කට්ටිය කූඩැල්ල බා අයින් කර තමයි යන්නේ. යාළුවනේ කූඩැල්ල අයින් කරන කට්ටිය. මේ මගෙත් නැගලා ඉන්නේ කමන්නේ. මම ඔයාලා වෙනුවෙන් මේ පාරේ යනවා. මේ එන මේ පේන ඇති යාළුවනේ ඔයාලට දියැල්ල ටිකෙන් ටික දියැල්ලට ලං වෙනවා යාළුවනේ. පට්ටම මේ සුපිරි ප්ලේස් එකකට තමයි අපි යන්නේ. ඔයාලට පෙන්නන්න අපිත් එක්කම යම් මේ ගමන. එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඉතලයි පින්නි එන්නේ ආයේ ඉතින් හරිද? ඕම් බාන්න යාළුවනේ මෙන්න ප්ලේස් එක. අපි මෙතන තමයි නාන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. බලන්න යාළුවනේ. ඒවට නිර්වචන නෑ. නිර්වචන සුභාධර්මයේ අසීමිත මැවුම් මේව තමයි සුපිරිම ප්ලේස්. එන්න ඔයාලා මෙන්නන්න. පේනත් කෙලින්ම නේ පස්සේ ඉන්දියාල් සුභාදහම මොනවාදෝ කියනවා යාළුවනේ. මට ලස්සනයි යාළුවනේ. සුභාදහම කියන්නේ නිකන් දෙයක්ද? බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. ඒක තමයි ඉතින් අසීමිත නැවුම් වල විශ්ව අරුම. ඉතින් එනවා පිටිපස්සෙන් නිකන් මීදුම් වගේ. සීතලයි. ඒ වුණාට අපි නානවා. ඔයාලත් එන්න නාන්න. නාලා ෆුල් ෆන් එකක් ගන්න පුළුවන් මෙතන. ඉස්සරහට සුපිරි වැඩ සෙට් එකකින් සෙට් එකක් එනවා. උයන්න තියෙනවා අපිට නාන්න තියෙනවා. ඒ ඔක්කොම ඔයාලත් එක්ක අපි බෙදා හදා ගන්නවා. එහෙනම් අපිත් එක්ක රැඳී සිටින්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. හදවතින් මිල්ලන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ ටික එනකන් ඉමු. ගෝ
සුබ දවසක් එහෙනම් අපි ගියා බයි